නිකන් නිදහසේ ඉන්නකොට රාත්‍රියේ ඔය ෆෝන් එක දිහාම බලාගෙන ඕක ඔබව ඉන්නෙම නැතුව හොඳට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදියට කල්පනා කරලා බලන්න පින්වත්නි. ඇයි මම ඉපදුනේ? මාව ඉපැද්දුවේ කවුද? මාව ඉපැද්දවපු හේතු මොනවද කියලා බලනකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයමයි පේන්නේ. ඇයි අපි ඉපදුනේ? ඉපදුනේ පින්වත්නි පෙර කර්ම සංස්කාර ගොඩනැගිච්ච නිසාමයි. පෙර කර්ම සංස්කාර ගොඩනැගුණු නිසාමයි අපි ඉපදිලා තියෙන්නේ. මොකද මේ අපේ අතින් කර්ම රැස් වෙලා තියෙන්නේ? කවුරු හරි බල කරලාද? නෑ පින්වත්නි, ලෝකය පාවිච්චි කරනකොට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් ලෝකේ අහුලනකොට ඒ අහුලගත්ත ලෝකේ තුරුල් කරගත්තේ වටිනවා කියලාමයි. ලෝකේ නම් වටිනවා, මේක නම් අතාරින්න බෑ, මේක නම් මගේමයි, මා තුල මේක පවත්වන්න ඕන කියලා වටිනාකමකින්මයි පින්වත්නි අපි ලෝකේ තුරුල් කරගෙන තියෙන්නේ. ඇයි මට එච්චර වටිනාකම් පේන්නේ? බලන්න පින්වත්නි, සාමාන්‍ය මිනිස්සෙකුට වටිනාකම පේන්නේ නැති, වටිනාකම පේනකොට භික්ෂුවකට වටිනාකම එච්චර පේන්නේ නැහැ. භික්ෂුවකට වටිනාකම පේන්නේ නැහැ. අපි බයයි ලෝකේ වටිනාකම අයින් වුණොත්, අපිට හරි බයක් තියෙනවා ලෝකේ වටිනාකම අයින් වුණොත් ජීවිතේ අභියෝගයට ලක් වෙයි කියලා අපිට බයක් තියෙනවා. පින්වත්නි, වටිනාකම නොපෙනෙන තරමට ජීවිතේ සැහැල්ලු වෙනවා. වටිනාකම පේන ප්‍රමාණය වැඩි වෙන්න පින්වත්නි ඒ ශ්‍රාවකයා තුල අභ්‍යන්තරික පීඩාව හරිම වැඩි. අද මිනිස්සු පීඩාවෙන් ඉන්නේ. බලන්න පින්වත්නි, හොඳ පරිස්සමින් ඔබේ හෘද සාක්ෂිය දිහා මොනතරම් පීඩාවක් අභ්‍යන්තරයේ තුල හිර කරගෙනද ඔය ධර්මශාලාවේ වාඩි වුනේ කියලා. පුදුමාකාර පීඩාකාරී අප්‍රමාණ සිතුවිලි ഘോഷාවක් ඇතුලේ තියෙනවා. ඒ සිතුවිලි ഘോഷාව පරිස්සමට යට කරගෙන නේද අදත් මේ ධර්මයට කන් දීගෙන ඔය වාඩි වෙලා ඉන්නේ. පින්වත්නි, අභ්‍යන්තර ഘോഷාව වැඩි උනේ පින්වත්නි වටිනාකම පේන ප්‍රමාණය වැඩි නිසා. ඇත්තටම මිනිස්සු ලෝකයට වටිනාකම් දෙන්නේ ලෝකේ වටින නිසාම නෙමෙයි. ලෝකේ වටිනවා කියලා යාට සිතුවිලි ගලන නිසා. ලෝකේ වටිනාකම් තියෙන නිසාම නෙමෙයි මිනිස්සු ලෝකේ දිහා හැරිලා බලන්නේ. ලෝකේ වටිනාකම් තියෙනවා නම් ඇයි සමහර අය ඒවට වටිනාකම දෙන්නේ නැත්තේ? පින්වත්නි, ලෝකයේ සත්‍ය වශයෙන්ම වටිනවා නම්, ලෝකයේ ඇත්තටම වටිනවා නම් පින්වත්නි ලෝකයට හැමෝම වටිනා